දැන් අපි හදන්නේ අපි දැන් ඉගෙන ගත්ත බ්ලොක් කියන ඩිසයින් පැටර්න් එහෙම නැත්නම් ඒ ස්ටේට් මැනේජ්මන්ට් සිස්ටම් එක අපේ අර කලින් හදපු to do app එකට හදන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔයගලන්ට මතකයි අපි කලින් සෙක්ෂන් එකේදී කරා Firebase සෙක්ෂන් එකේදී පොඩි සරල to do app එකක් හැදුවා. මේකේ දැන් එහෙම තාම අර ක්ලික් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒතකොට අපේ Firebase database එකට add වෙනවා, delete වෙනවා, ඔක්කොම ටික තාම වෙනවා. දැන් අපි හදන්නේ මෙන්න මේ අපි හදපු ඇප් එක බ්ලොක් වලට කන්වර්ට් කරන්න. බ්ලොක් කියන ස්ටේට් මැනේජ්මන්ට් සිස්ටම් එකට. ඒතර ප්‍රොවයිඩර්ත් ඕන වෙනවා. දැනට අපි මේක දැන් තියෙන සිස්ටම් එකෙන් පොඩ්ඩක් පිළිවෙල සිස්ටම් එකකට ගෙනියන්න තමයි බලන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කරන්නේ මේක වැඩි. දැන් ඔයගොල්ලන්ට මතකයි මෙන්න මේ Firebase DB කියලා මම පොඩි ක්ලාස් එකක් ලියාගත්තා. ඒක තියෙනවා මෙන්න මෙතන Firebase DB කියලා. මේ ඔක්කොම ස්ටැටික් ෆන්ක්ෂන්ස්. මම ඒක ලියද්දිම ඔයගොල්ලන්ට කිව්වා මෙහෙම අපි අපේ Firebase දේවල් ලියන්නේ නැහැ. මේක වැරදි. ඒක නිසා අපි මේක පොඩ්ඩක් රීෆැක්ටර් කරගන්න ඕනේ. මොකද මේවා ස්ටැටික් ෆන්ක්ෂන් තියෙන එක එච්චර සාර්ථක වැඩක් නෙමෙයි. ඉතින් මම lib එකේදී මුලින්ම හදනවා ෆෝල්ඩර් එකක් repositories කියලා එකක්. මේක ඇතුලේ තමයි අපේ database වලට සම්බන්ධ හෝ data storage වලට සම්බන්ධ ඔක්කොම classes ටික ලියන්න. ඉතින් ඒක අපි කලින් වීඩියෝ එකක් කතා කරා repositories ගැන. දැන් මේකෙදි මම Firebase වලට repository එකක් හදන්නයි යන්නේ. මොකද Firebase DB කියලා මම එකක් හැදුවා. හැබැයි මම මේක repository එකක් විදිහට තමයි දැන් හදන්න යන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් repositories හදනකොට අපි repository එකට හදනවා abstract class එකක්. ඒකට හේතුව අපි ඒකේ functions define කරනවා මට පස්සේ වෙලාවකදී වෙන data storage එකකට මේක connect කරගන්න ඕන නම් ඒ කියන්නේ මට දැනට මේක Firebase වලට හදන්න ඕනේ. මට පස්සේ වෙලාවක MySQL වලට MongoDB වලට ඒ වගේ වෙනස් කරන්න ඕන නම් මම වෙනස් කරන්න ඕනේ මගේ ඉම්පලිමෙන්ටේෂන් එක මගේ ෆංක්ෂන්ස් ටික ඔක්කොම එකයි. මම මේක හදලා පෙන්නනම් මොකද්ද මේ කියන කතාව කියලා. මම මේකේ මුලින්ම හදනවා මේක to do අපේ repository ගන්න. එහෙනම් මේකට base to do repository එකක් හදනවා. ඒක dart එකක්. මේක abstract class එකක්. class base to do repository. ඉතින් ඔන්න කියපු ගමන් එයා දෙනවා to do එක add to do අපි මම මේක add කියලා කියන්න. ඊළඟට get all ළඟට update ළඟට delete ඊට පස්සේ මං add කරන්නේ to do එක element එකක්නේ. ඒතර මගේ class එකක් තියෙනවා to do කියලා මෙන්න මෙතන. මේකේ string id එකයි title එකයි description මෙහෙම දෙනවා. එතන id එකෙන් තමයි මං සාමාන්‍යයෙන් අඳුරගන්නේ. ඉතින් මට මේක කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. මම මේක ලේසි වෙන්න මේ කෙලින්ම මෙතනට අරගන්නවා මගේ බේස් ක්ලාස් එකේ to do මෙතන to do entry එකක් මම අරගන්න. ඔන්න to do කියලා මේකට දාගන්න. එතන මගේ මෙන්න මේ මොඩල් එකේ තියෙන to do එක තමයි මේ to do entry එක තමයි මම දැන් add කරන්න යන්නේ. හරි ඒ වගේමයි get all කියන එකෙත් මම list එකක් එනවා. මේක එන්නේ to do entry list එකක් තමයි එන්නේ. update එකෙත් මං id එකක් නෙමෙයි කෙලින්ම දාන්නේ. මම කියනවා to do entry එකේ to do එක update කරලා delete එකේදී integer එකක් නෙමෙයි මං කියනවා string id එකක් දාන්න කියලා. ඉතින් මේකේ තව එකක් දාන්න පුළුවන් ඕනනම් get by id කියලා මට ඕනනම් මේක get කියලා කෙලින්ම ගන්න පුළුවන්. string to do id එක පාස් කරන්න කියලා. මෙන්න මෙච්චරයි මගේ තව පොඩි පොඩි දේවල් අපි ඉස්සරහට උන්නකින් දාමු. දැනට මගේ බේස් ක්ලාස් එකේ තියෙන මෙන්න මේවා. add කරන්න get all ඔක්කොම ලේවල් ටික අරගන්න. ඊට පස්සේ එකක් get කරන්න update කරන්න delete කරන්න. ඒ වගේම තව එකක් මට ඕනේ. ඒ තමයි query එකක් return කරන්න ඕනේ. to do entry එකක් මේ තියෙන query එකක් අපි හිතමු to do query කියලා එකක් return කරන්න ඕනේ. තර මේක නොම Firebase query එකක් Firestore query එකක් තමයි return වෙන්නේ. ඔයක ඇත්තටම බැලුවොත් ගන්න මේ Firebase DB එකේ තියෙනවා. මේ තියෙන Firebase DB එකේ to do query එක ගත්තට පස්සේ user ID එක දාලා ඉවරලා වාට අදාළ query එක මෙන්න මෙහෙම return කරගන්න පුළුවන්. මම ඒකත් පොඩ්ඩක් reflect වෙන්න to do query එක මම මෙතනට දානවා user ID එක. අර AI එකෙන් generate කරලා suggest කරනවා දැන් හිතන්න යන්න එපා. to do query එක මම මෙන්න මෙහෙම return කරනවා. හරි. දැන් මේකෙදි වැදගත් දේ තමයි මේක මට මේ Firebase Firestore එකට දැනට පොඩි සම්බන්ධයක් තියෙනවා query එකක් return කරන්න නිසා. හැබැයි
මම සාමාන්‍යයෙන් මේකේ ෆන්ක්ෂන්ස් ලියන්නේ ඩේටාබේස් ඇග්නොස්ටික්. එහෙනම් ඩේටාබේස් එකට හෝ මගේ ඩේටා ස්ටෝරේජ් එකට කිසිම සම්බන්ධයක් නැති වෙන. ඉතින් හරිනේ add get ඔය ටික සාමාන්‍යයෙන් තියෙනවානේ. ඒකට add කරන්නේ entry එකක්. මේ query එකට අමතරව මට ඕන නම් මේකත් මේ බේස් එකෙන් අයින් කරලා පස්සේ වෙලාවක කොන්ක්‍රීට් ක්ලාස් එකට add කරන්නත් පුළුවන්. ඒක අපි පස්සේ වෙලාවක බලමු. දැනට මම කරන්න යන්නේ දැන් මගේ මේ abstract class එක define කරා. එතකොට මට ලේසි පස්සේ වෙලාවකදී functions ලේසියෙන් වෙනස් කරගන්න හෝ වෙන මල්ටිපල් ස්ටෝරේජස් තියෙනවා. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. හොඳේ. يعني මේ බේස් ක්ලාස් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැහැ. ඔන්න ඒකත් කිව්වා. මේකේ to do කියන එකේ D අකුර කැපිටල් වෙන්න ඕනේ. දැන් මම අලුතෙන් තව ක්ලාස් එකක් හදනවා. මේක Firebase to do repository එක. මොකද Firebase එකනේ මේක සේව් කරන්නේ. පස්සේ වෙලාවක ඕනනම් ඔයාලට MongoDB වලට මේවට ඔක හදා ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේකේ ක්ලාස් එකක් හදනවා Firebase මට සජෙස්ට් කරනවා. ඒක එක්ස්ටෙන්ඩ් කරනවා මගේ base to do repository එකෙන්. එහෙම දාපු ගමන් මෙයා පොඩි error එකක් දෙනවා. ඒකට හේතුව මම ඔක්කොම functions override කරන්න ඕනේ කියලා. මම මේක 6 missing overrides ටික එක්ස්ටෙන්ඩ් කරනවා. දැන් මට මේක ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ Firebase වලට සම්බන්ධ. ඉතින් මේ ටික එහෙම මගේ Firebase DB එකේ තිබුණා. ඉතින් ඔන්න add to do entry collection database මේ ඔක්කොම. දැන් instance එකක් මට ඕනේ. මම මෙන්න මේ instance එක ගන්නේ මගේ concrete class එකේදී. මොකද මේක තමයි මගේ database instance එක. ඔයා වෙන data storage එකක් පාවිච්චි කරා නම් ඒක ඒ අදාළ database එකට කතා කරන විදිහට හදා ගන්න ඕනේ. ඒ database connection හදනවා නම් මේ ඔක්කොම ටික Firebase එකේ වලට මේක දාන්නේ base repository එක දාන්නේ නැහැ. දැන් මට තියෙන්නේ මේක add කරන මේවා functions ලියන්න. මගේ AI එකේ සහාය පතනවා මම. ඔන්න instance එකේ add to dos වල to do ගේ user id එකට මෙන්න මේක දාන්න කියලා ඕන නම් මට කියන්න පුළුවන් මෙතන අනිවාර්යෙන් string user id එකක් ගන්න පුළුවන්. මොකද වැරදිලා හරි මම shared to do apps on ඒ කියන්නේ මගේ to do item එකක් තියෙනවා. ඒ කියන්නේ check කරන එක item එකක් කිහිප දෙනෙක් අතර share කරගන්නවා. එතකොට මොන user ට add වෙන්න ඕනද කියලා එහෙම පුළුවන්. අපි ඒ වැඩි හිතන්න ඕනේ නැහැ. මොකද to do entry එකේ user id එක තියෙනවා. අපි දැනට එච්චර ලොකු complicate කරගන්න ඕනේ නැහැ අපේ app එක. හරි. ඒතර ඒකේ user id එකේ to dos වල ඒ user id එකේ entries වලට තමයි මේක add කරන්නේ. ඒක set කියන function එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව දැන් මේ to do එකට මම id එකක් automatically generate කරන්න ඕනේ. ඒ කියන්නේ to do එක හදන්න කලින් generate කරන්න ඕනේ. මම මෙතන තියෙන තව function එකක් add කියලා doc කියන එක නෙමෙයි මෙතන මට කෙලින්ම add කරන්න පුළුවන්. මේ add කරනොත් එකට මෙතන add කරලා මට කියන්න to do element එක මම කියන්න ඕනේ. එතකොට මම id එක set කරන්න ඕනේ නැහැ. මගේ Firebase එකෙන් automatically id එක generate කරනවා. හැබැයි මම මෙතන කිව්වොත් set කරන්න කියලා මෙන්න මේ doc id එක කියන්න ඕනේ. id එක කියන්න ඕන නිසා මට id එකක් generate කරගන්නත් ඕනේ. ඉතින් මේ id එක time stamp එකක් වෙන්න පුළුවන්, user id එකේ මොකක් හරි එකක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන Firebase DB එකේ තිබුණ මෙන්න මේ generate entry id කියන එක පාවිච්චි කරන්නත් පුළුවන්. මම දැනට ගිහිල්ලා මේක base එකේ දානවා. base එකේ දාලා ඉවරලා මම මේක string එකක් නේ මේකෙන් එන්නේ. ඒතර මම string එකක් return කරන්න ඕනේ generate entry ඔන්නම generate id. මේක මම දැනට මේක abstract function එකක් කරනවා. මොකද මට මේක ගිහිල්ලා නෑ කමන්නේ to do entry id ඔන්න ඔහොම දානවා. මේක මම override කරනවා මේකෙදි. ගිහිල්ලා create missing function. දැන් මේකෙදි කරන්න තියෙන අර base function එකේ තිබ්බ එකමයි todos.doc.id. ඔහොම කිව්වට පස්සේ එකක් return වෙනවා. දැන් මට මේකට id එකක් ඒක හදන වෙලාවෙදි return කරන්න පුළුවන්. delete එකෙත් මම කියනවා instance on to do string id එක delete කරන්න. get කිව්වහම ඔක්කොම get කරන්න ඕනේ. එහෙනම් ඔන්න with converter ඒ ඔක්කොම ටික මගේ මේ AI එකෙන් generate කරලා දෙනවා. හොඳේ. හරිම හොඳයි වැඩේ. එතකොට future to do entry එකක් තමයි එන්නේ. get එකෙන් return වෙන්නේ document snapshot එකක්. id එක දීලා තියෙන නිසා මට මෙහෙම ඕනේ නෑ. මේක future එකක් නෙන්නේ. එහෙනම් මේක මට await කරන්න වෙනවා. මේක async function එකක් නිසා මේක මම assign කරගන්නවා මොකක් හරි value එකකට. snapshot මේකේ return කරන්නේ snapshot.data. මම අර මේ .then කියලා හැම ගහන්නත් පුළුවන්. එහෙමත් පුළුවන්. එහෙම කරන්නේ නැහැ. මොකද එතකොට මේ asynchronous නෙමෙයි. ඒක බලන් ඉන්න await කිව්වට පස්සේ මේ function එක නවතිනවා මේ data ටික එනකම්. ඔන්න මේ return කරන්න get all කිව්වට පස්සේ ඔක්කොම ටික return වෙන්න ඕනේ. එහෙනම්
බලමු මෙයා මොකද්ද මේකට කියන්නේ කියලා. මට පුළුවන් දෙන්න නැහැ මොනවාක්වත්. එහෙනම් මුලින්ම async කරනවා. ඉන්ස්ටන්ස් එකේ කලෙක්ෂන් එක අවුලක් නැහැ. get කරන්න දැනට ඕක ඊළඟට මේක assign කරගන්න snapshot එකකට මේකෙන් ඔක්කොම documents ටික එනවා. to dos map කරන්න tool නොම list එක. හරිනේ. මේක කරන්නේ මොකද්ද? snapshot එකක් කරගන්න මේ collection එකේ තියෙන ඔක්කොම elements ගන්න මේකෙන් එන්නේ query snapshot එකක්. ඊට query snapshot එකේ docs කියන එක iterate කරලා map කරන්න කියලා. map කියලා function එකක් තියෙනවා. map කියන්නේ මේ එක element එකක් ගානේ මෙන්න මේ අදාළ function එක run කරන්න කියලා. මේක ඇතුලේ function එකක් දාන්න ඕනේ. පේනවනේ මේ map එක ඇතුලේ t function එකක් ඔන්නෝම දාන්න ඕනේ. මේ තියෙන්නේ function එක. එතකොට doc කියලා element එකක් එනවලු. එයාගේ හැම element එකටම from json call කරන්න කියලා කියන්නේ. ඔන්න ඕක තමයි සරල කතාව. ඊට පස්සේ ඒ අන්තිමේට එක tool list එකකට convert කරලා return කරන්න කියලා කියන්නේ. to do query එක මොකද්ද? හරිම ලේසි. කෙලිම return කරන්න පුළුවන්. අරකම තමයි. ඉතින් descending through මට මේ ටික මේකෙන් copy කරගන්නත් පුළුවන්. හොඳේ මේ ඉතින් මේකම තමයි තියෙන්නේ. ඊපස්සේ update එවන එක update කරන්න කියලා කියන්නේ. ඊළඟට generate id ඔන්න හරි. දැන් මගේ මේ ෆන්ක්ෂන් එක හරි. දැන් මගේ repository එක ලෑස්ති. දැන් මම මුලින් බලන්න ඕනේ මෙන්න මේ කොහොමද මෙන්න මේ functions call කරන්න කියලා. ඉතින් හරිම ලේසි වැඩක් තියෙනවා. දැක්ක ගමන් පේන්නේ මේක මාරු වැඩක් නෙමෙයි කියලා. add එකේදී ඔයාලට පේනවා add task එකේදී මම මෙතන ගිහින් ඉවරලා මෙන්න මෙතන call කරලා තිනවා wait add to do entry කියලා. ඉතින් මේක හරි සරල වෙන්න ඕනේ නේද? එහෙනම් මට පුළුවන් කියන්න අර මතකනේ මේක provider එක දැම්මනම් repository provider ඔන්න provider of ඔන්නම දාන්න බලන්න provider.off කියලා මෙන්න මෙහෙම ගන්න පුළුවන් වෙන්න එපා. එහෙම කරන්න ඔක්කොම කලින් මම මෙන්න මෙතනට මගේ main එක පටන් ගන්න තැන Firebase demo app එකේ මෙන්න මේකට පාස් කරන්න ඕනේ. මෙන්න මෙයාගේ material app එක return කරද්දී provider කෙනෙක්ව. නමුත් අපි දැන් මෙතන දාන්න යන්නේ block කියන pattern එක යන්නේ. එහෙනම් මම මේකට මුලින් install කරගන්නවා මගේ block කියන library එක. ඒකේ provider විතරක් නෙමෙයි තව ගොඩක් functions තියෙන තව classes තියෙනවා. මම ඒක මුලින් install කරගන්නවා. එහෙනම් command shift p pub assist මම දාගන්නවා flutter block. ඔන්න flutter block install වුණා කියලා කියනවා. දැන් මට මේකට දාන්න පුළුවන් wrap with widget දැනට multi repository එකක් දාමුකෝ. multi repository provider එකක් මම දානවා. ඔන්නෝම. දැන් ඊට පස්සේ මේකේ providers ලට මම දෙනවා auth repository එක ඕනේ. මම කියනවා Firebase to do repository එකක් මම මේකට පාස් කරනවා. මේම එකක් නෑ දැන්. ඔහොම කරාට පස්සේ මම මේ app එක restart කරනවා. මොකද මම වෙනස් කරපු නිසා. දැන් මම මගේ add task page එකට ගියාට පස්සේ මට මෙතනදී කියන්න පුළුවන් repository provider.off මොකද්ද Firebase to do repository context එක අරගෙන දෙන්න. මේක assign කරගන්නවා variable එකකට අපි හිතමු repository කියලා. දැන් මට පුළුවන් repository.add end කියලා add නේ කරන්න මෙන්න මෙතන. එතකොට මේකේ මොකද්ද to do entry එකක් නේ පාස් කරන්න ඕනේ. to do entry එක ඔන්නෝම දානවා. id එක generate id මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. දැන් මේක ඕනේ නැහැ. ඔන්න අපි පළවෙනි විදියට dependency inject කරලා ඉවරලා මගේ repository එක මෙන්න මේකට දාගත්තා. දැන් මට පුළුවන් ගිහින් බලන්න මෙහෙම ගිහිල්ලා hello ඔන්න ඔහොම දාලා ඉවරලා add කරන්න පුළුවන් වෙනවා. ඔන්න මෙන්න මෙහෙම ආවා hello world කියලා එකක්. දැන් තාම මේක check කරාම ඒවා එන විදිහ ඒවා තාම run වෙන්නේ normal විදිහම තමයි. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මගේ තාම මේ add කරන logic එක පවා තියෙන්නේ. ඒ කියන්නේ මම මේ dependency inject කරා තමයි. දැන් static functions පාවිච්චි කරන්නේත් නැහැ. ඒකත් හරි. හැබැයි තාම add කරන logic එක ඒ ඔක්කොම ටික තියෙන්නේ මෙන්න මේ repository එක පාවිච්චි කරලා front end එකේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඒකට හේතු හිතන්න සමහර validation මම කරන්න ඕනේ.
රෙපොසිටරි ඇඩ් කරන්න කලින් මම බලනවා මේ to do app එකේ ඩේට් එකක් තියෙනවා නම් ඒ ඩේට් එක අදට කලින් දවසක්ද පස්සේ දවසක්ද වැලිඩ්ද මේකේ නම හරිද ස්පෙලිං මිස්ටේක් තියෙනවද ඔක්කොම බලන්න ඕනේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ. එහෙම නැත්නම් රෙපොසිටරි එකේ ඇඩ් කියන ෆන්ක්ෂන් එක ගිහලා මේක බලන්න ඕනේ. හැබැයි රෙපොසිටරි එක සාමාන්‍යයෙන් ඒ වගේ ලොජික් දාන්නේ නැහැ. ඒකට හේතුව රෙපොසිටරි එකෙන් කරන්නේ අර මං කිව්වා වගේ data storage එකකට හෝ අපේ වෙන තියෙන සර්විස් එකකට ඉන්ටර්ෆේස් එකක් විතරයි. ඒකනේ අපි ඇබ්ස්ට්‍රැක්ට් ක්ලාස් එකක් හදලා පටන් ගත්ත වැඩි. ඒක ඉන්ටර්ෆේස් එකක්. ඒතර ඒකේ මේ වගේ බිස්නස් ලොජික් දාන්නේ නැහැ. මොකද හිතන්න මම මගේ ලොජික් එකට ගෙනවා මගේ ටයිටල් එකේ තියෙන්න පුළුවන් උපරිම කැරක්ටර්ස් ගාන 50යි කියලා. අන්න ඒ වගේ වෙලාවට ඒක බිස්නස් ලොජික් එකක්නේ. ඒක දාන්නේ නැහැ ෆ්‍රන්ට් එන්ඩ් එකේ. දාන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් එහෙම දාන්නේ. හිතන්නකෝ මම මොනවා හරි මේක ටාස්ක් එකක් ඇඩ් කරාට පස්සේ ඒ මගේ උපරිම තියෙන පුළුවන් ටාස්ක් 10යි. එහෙම හිතන්නකෝ. මගේ එකපාරට පෙන්ඩිං ටාස්ක් 10යි තියෙන්න පුළුවන් කියලා. ඒක ෆ්‍රන්ට් එන්ඩ් එකේ එහෙම චෙක් කරන්නේ නැහැ. ඒක බැක් එන්ඩ් එකෙන් චෙක් කරලා තමයි එවන්නේ. මේ ෆ්‍රන්ට් එන්ඩ් බැක් එන්ඩ් දැන් ඔක්කොම එකම ඇප් එකේ තියෙන නිසා. එතකොට මේ කියන වැඩේ මෙහෙම දාන එක වැරදි. ඒකට තමයි බ්ලොක් කියන එක ඕන වෙන්නේ. දැන් මම බ්ලොක්ස් ටිකක් හදන්න යන්නේ. මගේ UI එකේ ලොජික් එකයි බැක් එන්ඩ් ලොජික් එකයි සෙපරේට් කරන්න.